හරි. එතකොට අද අපිට මේ වීඩියෝ එකෙන් තියෙන්නේ බූලියානු ප්‍රකාශන කොහොමද සුළු කරන්නේ කියලා ඉගෙන ගන්න. එතකොට අද අපි මේ වීඩියෝ එකෙන් මේ සියලුම නීති රීති කතා කරගෙන අපි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා තමයි අද අපි මේ වීඩියෝ එක ඉවර කරන්නේ. එතකොට මුලින් ඉඳන් ආන් ඉන්න. ඔයාලට බැරි දේවල් මොනවා හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම ඊළඟ වීඩියෝ වලින් අරන් එන්න. එතකොට ඔයාලට මම ප්‍රශ්නයක් දුන්නොත් හදන්න වීඩියෝ එක පෝස්ට් කරලා ප්‍රශ්නය හදන්න try කරන්න හදලා ඊට පස්සේ ආයෙ වීඩියෝ එක ප්ලේ කරන්න. එතකොට අපි මුලින්ම බලමු මේ බූලියානු ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට ඔයාලා සාමාන්‍යයෙන් දැන් දන්නවා ඉගෙනගෙන තියෙනවා බූලියානු ප්‍රකාශනයක් කියන්නේ සාමාන්‍යයෙන් ගේට් වල එකතු වෙච්ච ප්‍රකාශනයක්. ඒ කියන්නේ ගේට් වලින් හැදුන ප්‍රකාශනයක්. මම මේ උදාහරණයක් විදිහට ගන්නම්. දැන් මෙහෙම ප්‍රකාශනයක් තිබ්බොත් එහෙම දැන් මේක එක ප්‍රකාශනයක්. හරිද? ඒ කියන්නේ ගේට් වලින් එකතු වෙලා හැදි ආපු ප්‍රකාශනයක්. එතකොට අපිට දැන් මේ ප්‍රකාශනය දැක්කාම ඔයාලට පේන මේක සංකීර්ණ වැඩි. ඒ කියන්නේ ගේට්ස් ගොඩක් තියෙනවා. එකතු වෙච්ච ඒවා ගොඩක් තියෙනවා. එතකොට මෙන්න මේක වෙනුවට තමයි ඒ කියන්නේ මෙහෙම සංකීර්ණ වෙන එක නවත්තන්න තමයි අපි මෙන්න මේ බූලියානු ප්‍රකාශන සුළු කිරීමක් කියලා කියන්නේ. හරිද? එතකොට අපිට දැන් මේක පොතේ ලියුවට ඇත්තටම අපිට මේක සුළු කරන්න පුළුවන්. එතකොට අපිට පරිපතයක් ඩිසයින් කරද්දී උනත් අපිට එතකොට පරිපතේ සරල කරගන්න පුළුවන්. මොකද එතකොට අපිට ඕන කරන ගේට්ස් ටික අඩු වෙන හින්දා. හරි. එතකොට ඔයාලගේ සිලබස් එකේ තියෙන මේ න්‍යායන් වර්ග 9ක්. එතකොට අපි මේකේ මුලින්ම අපි බලමු අපිට න්‍යායන් වර්ග මං කිව්ව 9ක් තියෙනවා කියලා. අපිට පළවෙනියටම තියෙන න්‍යායන් වර්ග තමයි මේ තදේව භාවී න්‍යාය. එතකොට මේක ඔයාලා දැන් කලබල වෙන්න එපා. මේකේ ගණන් හදන්නේ කොහොමද මම ඒක එක්සැම්පල් එක කරලා කියලා දෙන්න. ඔයාලා මේක පොතේ නෝට් ඩවුන් එකක් විදිහට දාගන්න. එතකොට අපිට ගණන් හදද්දි ලේසියි. එතකොට ඔයාලට බලලා අමතක වුණ දෙයක් තියෙනවා නම් බලලා ඔයාලට ගණන් හදා ගන්න පුළුවන්. හරි. එතකොට මේ තදේව භාවී න්‍යාය කියන්නේ අපිට මේ න්‍යායන් වර්ගවල නම් මතක තියාගන්න ඕනේ. ඒ වගේම න්‍යායන් ඒ කියන්නේ ඔයාලා ගාන දුන්නට පස්සේ මේ හැදෙන්නේ කොහොමද කියලා ඔළුවට එන්න ඕනේ මේ න්‍යායත් එක්ක. හරි. එතකොට අපිට තියෙන පළවෙනි න්‍යාය තමයි මේ තදේව භාවී න්‍යාය කියන්නේ. එතකොට මේකෙදී පළවෙනියටම තියෙන කාරණේ තමයි එකම ආකාරයේ පද දෙකක් එකතු ගුණ වෙලා තිබ්බොත් ඒක අපිට සමාන ගන්න පුළුවන්. ඒකේ තනි පදයකට. හරිද? එතකොට මේකෙම තියෙන දෙවෙනි එක. ඒකේ මොකක්ද වෙන්නේ? ඒ ආකාරයෙන්ම එකම ආකාරයේ පද දෙකක් එකතු වෙලා තිබ්බොත් ඒකත් අපිට සමාන ගන්න පුළුවන්. තනි පදයකට. ඒ කියන්නේ දැන් මෙතන BB දෙකක් ගුණිත වෙලා තිබ්බොත් අපිට B ට සමාන ගන්න. CC දෙකක් එකතු වෙලා තිබ්බොත් අපිට ඒක C ට සමාන ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි අනිත් එකත් මෙහෙම තිබ්බොත් A ගෙන් ගුණ වෙලා තිබ්බොත් ඒක අපිට සමාන ගන්න පුළුවන් තනි A එකකට. ඒ වගේම තමයි A එකතු වෙලා තිබ්බත් ඒක අපිට තනි එකකට සමාන ගන්න පුළුවන්. හරි. ඕක තමයි එතකොට තදේව භාවී න්‍යාය කියන්නේ. ඔයාලා ගණන් හදද්දී මේ වගේ පදයක් දැක්කොත් අපිට මේක A ආදේශ කරන්න පුළුවන් කියලා අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට ගණන් හදද්දී මේක ඉබේම තේරෙනවා. අපි ඊළඟට යන් දෙවෙනි එකට. හරි. එතකොට දෙවෙනියට තියෙන න්‍යාය තමයි සරල සාම්‍ය න්‍යාය කියන්නේ. එතකොට මේකෙත් අර වගේ කන්ඩිෂන් ටිකක් තියෙනවා. අපි මම මේ කන්ඩිෂන් ටික ලියන්න. එක ගුණ වෙලා තිබ්බොත් A ගෙන් මේක සමානයි මොකේද? A ට. හරිද? මේක සමානයි A ට. ඒ වගේම තියෙනවා බිඳුව එකතු වෙලා තිබ්බොත් A ට ඒක සමානයි A ට. හරිද? ඔයාලා මේව නෝට් ඩවුන් කරගන්න. එතකොට ඔයාලට ගණන් හදද්දී අමතක වුණොත් පස්සට පිටලා අපිට බලා ගන්න ලේසි. එතකොට තුන්වෙනියට මේකේ තියෙන කන්ඩිෂන් එක තමයි බිඳුව ගුණ වෙලා තිබ්බොත් A ගෙන් මේක මොකද්ද වෙන්නේ? මේක බිඳුවයි කියලා කියනවා. හරිද? එතකොට අන්තිම එක. එතකොට 1 + A තිබ්බොත් මේක අපි සමාන කරනවා 1ට. හරිද? මේක හොඳට මතක තියාගන්න. දැන් ඔයාලට මේ වගේ කන්ඩිෂන් එකක් තිබ්බොත් අපිට 1 + A කියලා තිබ්බොත් කන්ඩිෂන් එක අපිට ඒක 1 කියලා සමාන ගන්න පුළුවන්. එතකොට ওই කන්ඩිෂන් ටික තමයි සරල සාම්‍ය න්‍යාය තියෙන්නේ. අපි යන් ඊළඟ එකට. එතකොට ඊළඟ එක තමයි මේ ප්‍රතිලෝම න්‍යාය කියන්නේ. හරිද? මේ ප්‍රතිලෝම න්‍යායෙන් වෙන්නේ ඒකෙත් කන්ඩිෂන් ටිකක් තියෙනවා. මම කන්ඩිෂන් ටික ලියන්න. A ගුණ වුණොත් A භාගින් ඉන්නවලට පේනවද දන්නේ නැහැ. පේන විදිය ලියන්න. හරිද? A
මේ තියෙන ඩොට් එක ඒ කියන්නේ ගුණිත වෙනවා. ගුණ වුණොත් ඒ භාගයෙන් අපිට ඒක බිඳුවයි කියලා ලියන්න පුළුවන්. හරිද? ඊළඟ එක තමයි ඒ එකතු වුණොත් ඒ බාට අපිට මේක 1යි කියලා ලියන්න පුළුවන්. හරිද? හොඳට මතක තියාගන්න. මේවා ටික ඔයාලට නිකන් අමාරුවෙන් ඔළුවට දැම්මම දාගන්න ඕනේ නැහැ. ඔයාලට ගණන් හදද්දි දැන් අපි ආපස්සට බර මම තේ දවස්වල පිටිපස්සට බල මතක වුණාම තමයි පෙරලා කරේ. අන්තිම වෙද්දි මේවා නිකම්ම හුරු වෙනවා. එතකොට ඕක තමයි ප්‍රතිලෝම න්‍යායය තියෙන්නේ. එතකොට අපි යන් ඊළඟ එකට. එතකොට මේ දෙක මාක් නෝට් ඩවුන් කරගන්න. ඊළඟ එක තමයි දිත්ත ප්‍රතිලෝම න්‍යාය. එතකොට මේකෙදි වෙන්නේ අපිට ඒ බා කියලා ඒ කියන්නේ ඒ ඩෑෂ් දෙක උඩ එක ළඟ ආවොත් අපිට මේක ඒ කියලා සලකන්න පුළුවන්. එතකොට මේ ඩෑෂ්ට මේ ඩෑෂ් කපලා යනවා. ඒ වගේම තමයි මේක අපිට දැන් මෙහෙම තිබ්බා කියලා හිතන්නකෝ. B ඩෑෂ් ඩෑෂ් කියලා. එතකොට ඒත් අපිට මේක සලකන්න පුළුවන් කොහොමද? B කියලා. හරිද? ඔන්නව තමයි ඒක වෙන්නේ. එතකොට අපිට බා දෙකක් උඩ තියෙනවා නම් අපිට ඒ බාට ඒ බා කපලා දාන්න පුළුවන්. ඊළඟට අපි යන් පස්වෙනි න්‍යායයට. එතන අපි හතරක් ඉවරයි. දිත්ත ප්‍රතිලෝම න්‍යායත් ඉවරයි. ඊළඟට අපි තියෙන්නේ ඥාදේශ න්‍යාය. හරිද? ඒක ලේසි. ඔයාලට ඒක සාමාන්‍ය හිතා ගන්න පුළුවන්. ඒකේ පළවෙනි එක තමයි කන්ඩිෂන් එක තමයි AB කියලා තිබ්බොත් අපිට ඒක BA කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පද මාරු කරලා ලියන්න පුළුවන් කියන එකයි මේක අපිට කියන්නේ. මේකේ දැන් AB කියලා තිබ්බොත් අපිට මේක BA කියලා ලියන්න පුළුවන්. දෙකම එකයි වලට සාමාන්‍යයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිද? ඔන්නව තමයි න්‍යායදේශ න්‍යාය ඉවර වෙන්නේ. එතකොට අපි යන් ඊළඟ න්‍යායට. ඔයාලට තේරෙන්නේ නැති මේක මහ ලොකු අමාරුවක් නෑ. ඔයාලට ඔළුවේ තියෙනවා නම් ගාන හදා ගන්න පුළුවන්. අපි ගණන් ඉස්සරහට සාකච්ඡා කරමු. ඊළඟ තමයි 6 වෙනි එක සංඝට්ඨ න්‍යාය. එතකොට ඒක අපිට තියෙන්නේ ගුණිත විදියට. එතකොට මෙහෙම තිබ්බොත් BC තිබ්බොත් අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. හරිද? එකම එක තියෙන්නේ මේ කැරකි ඔයාලට ID එක ගන්න පුළුවන්. මම හිතනවා අමාරු ඇති නැතුව ඇති කියලා. ඒ වගේම තමයි මේකේ තියෙන අනිත් කන්ඩිෂන් එක. ඒක ඇඩික්ටිව්. ඒ කියන්නේ එකතු කරනවා කියන එක. හරි. මෙහෙම තිබ්බොත් අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. A + B + C කියලා. ඒ කියන්නේ අපිට දැන් මේ වගේ වරහණක් දීලා තිබ්බොත් අපිට ඒව මාරු කරලා ලියන්න පුළුවන් කියන එක තමයි මේ න්‍යායෙන් කියන්නේ. අපිට මොකද මේව ඕන වෙනවා සුළු කිරීම වලදී. හරි ඊළඟට තියෙන අපේ විභේදන න්‍යාය. විභේදන න්‍යාය කොහොමද කරන්නේ? ඒකේ තියෙන කන්ඩිෂන් එක මම ලියන්න. එතකොට අපිට මේක AB ධන AC කියලා ලියන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වරහන් සුළු කරන එක තමයි ඕකෙන් කරලා තියෙන්නේ. සරලවම කිව්වොත්. හරිද? ඔයාලට තේරෙනවා මාළුකු දෙයක් නැහැ කියලා. ඔයාලට ඕනේ මේ ලෝ එක මතක තියාගන්න විතරයි. මොකද ලෝ එක අපිට ඉස්සරහින් ලියන්න තියෙනවා. හරිද? හරි ඊට පස්සේ යනවා අපි 8 වෙනි එකට. හරි ඊළඟට අපිට තියෙන සමරික්තතා න්‍යාය. එතකොට ඒකේ මම පළවෙනි එක ලියන්න. පළවෙනි එක තමයි A + AB තිබ්බොත්. හරිද? අපිට මේක A කියලා ලියන්න පුළුවන් කියලා තියෙනවා. හරිද? දැන් බලයි මේක කොහොමද ආවේ කියලා. මම මේක විතරක් කියලා දෙන්නම් කොහොමද එන්නේ කියලා. හරිද? දැන් මේක අපි මේක දැන් පොදු පදේ අපි එළියට ගත්තොත් මේක ඉන්නේ 1 ධන B කියන එක. හරිද? 1 ධන B. මොකක්ද 1 ධන? ඒ කියන්නේ 1 ධන B කියන එක මොකද්ද මම මෙතන අපි කලින් කතා කරා නේද? මෙතන මොකද්ද? 1 ධන මොකක් හරි පදයකට එකක් එකතු වුණා මොකක්ද දෙන්නේ? 1යි. අන්න ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. හරිද? එතකොට අපිට මේක කොහොමද ලියන්න පුළුවන්? මේක ලියන්න පුළුවන් 1යි කියලා. එතකොට මේක A කරලා තියෙන්නේ. හරිනේ? මම හිතනවා ඔක තේරෙන්නේ නැති කියලා. ඊළඟට මේකේ දෙවෙනි කන්ඩිෂන් එකක් තියෙනවා. මම ඒක ලියන්න. ඒක මෙහෙම තියෙන්නේ. A + A' B තිබ්බොත් අපිට මේක ලියන්න පුළුවන් කියනවා කොහොමද? A + B කියලා. හරිද? ඔහොම තමයි කන්ඩිෂන් දෙක තියෙන්නේ. ඔයාලා මේක ඔළුවේ තියාගන්න. මෙහෙම ආවොත් මෙහෙම වෙනවා කියලා. එක්සෑම් එකේදී එතකොට ප්‍රශ්නේ දුන්නාට පස්සේ ප්‍රශ්න බැලුවාට පස්සේ ඔයාලගේ ඔළුවට යනවා. ඊළඟට අපේ අන්තිම එක ඩී මොගන් න්‍යාය. මේ ඩී මොගන් න්‍යාය කොහොමද කරන්නේ? අපි දැන් මේක බලමු. එතකොට A.B බා තිබ්බොත් හරිද? මෙහෙම තිබ්බොත් අපිට මේක කොහොමද ලියන්න පුළුවන් කියන්නේ? මේක අපිට දෙකට මැද්දෙන් මෙහෙම කඩන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පද දෙකකට හරි පද තුනකට හරි. දැන් මෙහෙම තිබ්බා. A.B.C ඔක්කොටම බා තිබ්බොත් පොඩ එන්න. එතකොට අපි කියමු A.B.C දැන් ඔක්කොටම බා වෙලා තියෙන මේ පද වලින් මේක කඩන්න පුළුවන්. මේ පද වලින් කැඩුවම කොහොමද? A බා
එතකොට මේ පද වලින් කැඩුවම මෙතන ලකුණ මාරු වෙනවා. මෙතන ඩොට් එක තිබ්බොත් මෙතන ධන වෙනවා. එතන ධන තිබ්බොත් මෙතන ඩොට් එක වෙනවා. හරිද? මෙහෙම අපිට මේක කඩන්න පුළුවන්. දැන් ඔයා හිතන්න මෙහෙම තිබ්බා කියලා. a + b ඔක්කොම තිබ්බොත් අපිට මේක කඩන්න පුළුවන්. a.b කියලා. හරිද? මේකත් අපිට කඩන්න පුළුවන්. a බා ධන b බා කියලා. මං හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. හරි අපි දැන් න්‍යාය වර්ග 9ම කතා කරා. අපි දැන් ඊළඟට බලමු කොහොමද මේකට ආශ්‍රිත ගණන් හදන්නේ කියලා. පළවෙනි ගාන අහගන්න ඊළඟට ඉතුරු ගණන් ටික ඔයාලා තනියම කරගෙන යන්න. හරි එතකොට මේ තියෙන අපේ පළවෙනි ගාන. එතකොට අපි මේක කොහොමද කරන්නේ කියලා බලමු. දැන් ඔයාලා මේක වීඩියෝ එක පෝස්ට් කරලා මේක කරන්න try කරන්න අර නීති රීති දාගෙන ඊට පස්සේ අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඔයාලා ප්ලේ කරලා බලන්න. මම දැන් මේක ආයෙ ආපස්සට යන්නේ නැහැ. දැන් අපි න්‍යාය ටික කියලා දීලා තියෙන්නේ. හරි. මට දැන් මේක බලන්න ඕනේ කොහොමද මේක සුළු කරගන්නේ කියලා. මුලින්ම හොඳට බලන්න ගාන දිහා. එතකොට මට මේ පේනවා මේකයි පද දෙක පොදුයි කියලා. එතකොට මේ පද දෙක මට එළියට ගන්න පුළුවන් කියලා පේනවා. මම මුලින්ම මේ පද දෙක ළඟට ගන්න. ABC ධන ABC බා ධන A බා B C. දැන් මේක ගත්තොත් එහෙම මේකේ පොදු පදයක් නැහැ අපිට ගන්න. එතකොට අපිට මේකේ තනි පදයක් ගන්නවට වඩා ඔක්කොගෙම තනි පදයක් ගන්නවට වඩා පද දෙකක් කරන් සුළු කරන් යන විදිහ ලේසි. එතකොට අපිට මේක ගත්ත න්‍යාය මොකද්ද? මොකද්ද මේ පද මාරු කරලා තියෙන න්‍යාය? මේක අපි න්‍යාදේශ න්‍යාය. මගේ සිංහල අකුර නම් කැතයි. එතකොට ඔයාලා මේ මොකද්ද කියන්නේ කියලා. ඔයාලා දැන් අර නෝට් ඩවුන් කරගත්ත නෝට් එකට ගිහිල්ලා බලන්න. න්‍යාදේශ න්‍යාය. හරි. ඔන්න එක න්‍යායක්. අපි දැන් මේක මාරු කරගත්ත එකට අපි එතනින් නෝට් ඩවුන් කරා. අපි දැන් මේක එළියට ගමු. හරිද? එළියට ගත්තාම ඉතුරු වෙන්නේ මොකක්ද? ධන C බා. ධන A බා B C. එතකොට මේ න්‍යාය මොකද්ද? ඒ කියන්නේ මොකක් හරි එකක් අපි එළියට ගන්නවා නම් පොදු පදයක් එළියට ගන්නවා නම් මේක මොකක්ද? විභේදන න්‍යාය. ඔයාලා මේ න්‍යාය මේක ඉස්සරහින් ලියන්න ඕනේ. හරිද? විභාගෙදිත් එහෙමයි. හරිද? ඊළඟට අපි බලමු. දැන් ඔයාලා දන්නවා වරහන් C ධන C බා ගත්තොත් මොකක්ද දෙන උත්තරේ? 1යි. හරිද? ඔයාලගේ නෝට් එකට ගිහින් බලන්න මේක මෙහෙමද වෙන්නේ කියලා. 1යි. හරිද? C ධන C බා මම කලින් කතා කරා වගේ ඒක 1යි. මේක න්‍යාය මොකද්ද? මේක ප්‍රතිලෝම න්‍යාය. හරි ඊළඟට අපි බලමු මොකද්ද මේක අපිට සුළු කරගන්න පුළුවන් කියලා. අපිට මේක ගුණ කරලා දාන්න පුළුවන්. එතකොට A B ගෙන් එක ගුණ වුණාම මම කියව පදයක් ගුණ වුණාම 1යි කියලා. එතකොට අපිට A බා B C කියලා ලියන්න පුළුවන්. මේක සාර සාම්‍ය. මට මතකයි සාර සාම්‍ය තමයි. අපි ආපස්සට ගිහින් බලමු නෝට් එකේ. ඔව් දැන් මම මෙතන තියෙනවා මාක් කරලා මොකක් හරි පදයකින් ගුණ වුණාම ඒක ඒ පදේමයි එන්නේ. එතකොට මම ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. එතකොට මම මෙතන මාක් කරගන්නවා. සාර සාම්‍යක. හරිද? න්‍යාය. මගේ මේ අකුරු ගැන හිතන්න එපා. මාත් එක්කම ලියාගන්න. එතකොට ඔයාලට පැටලෙන එකක් නැහැ. ඊළඟට අපි මේකේ අපිට මොනවද කරන්න පුළුවන්? අපිට මේක එළියට ගන්න පුළුවන් නේද B කියන එක? ඔන්න මම එළියට ගත්තා B කියන එක. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? A ධන A බා C. මේක මොකද්ද? මේක විභේදන න්‍යාය. ඒ කියන්නේ මොකක් හරි විභේදනය කරනවා නම් ඒක විභේදන න්‍යාය. ඔයාලට දැන් තේරෙන්නේ නැති මේක ටික කරන් යද්දි. එතකොට මම මෙතන බලනවා මොකද්ද? මම අර කලින්ම අර අන්තිමව කතා කරපු එක මොකද්ද? දැන් මේ වගේ පදයක් තිබ්බොත් මොකද්ද අපිට? එතන ලියන්න පුළුවන් B. අපිට මේක ලියන්න පුළුවන් නේද? A ධන C කියලා. මම කිව්වේ මේක මොකද්ද? සමරික්තතා න්‍යාය. එතකොට මේක තමයි අපේ ප්‍රශ්නේ අන්තිම උත්තරේ. හරිද? ඔයාලට පුළුවන් තරම් සුළු කරලා උත්තරේ දාන්න. එතකොට මීට වඩා දෙයක් අපිට මේකේ සුළු කරන්න බෑ කියලා ඔයාලට පේනවා. එතකොට අපි දැන් මම අර මුලින්ම කිව්වා නේද අපිට තියෙන ගේට් ටික අඩු කරගන්න පුළුවන් කියලා. හරි. එන්න එක තමයි දැන් මෙතනින් කියන්නේ. අපි දැන් මෙච්චර ඒ කියන්නේ A B C වලින් ගේට් එකක් හදලා ඒ ඔක්කොම ටික O ගේට් ඇතුලේ වෙන වෙනම යවලා හදනවට වඩා ඒ එනම උත්තරේ තමයි අපිට මේකෙන් එන උත්තරේ.
හරිද? ඒක ඔයාලට තේරෙන්නේ නැති. අපිට මේක තව චූට්ටක් සුළු කරලා තියන්න පුළුවන්. එහෙම ඕනේ නැහැ. මෙහෙම තිබ්බත් අපිට ලකුණු දෙනවා. sorry. අපිට මේමත් ಗುಣ කරලා අපිට ගුණිතයක් විදිහට ලියන්නත් පුළුවන්. BA දන BC කියලා ලිව්වත් හරි ඔයාලා මේම සුළු කරලා තිබ්බත් හරි. එතකොට මේ විදිහට ඒ කියන්නේ ඔයාලා BA AND gate එකක් ඇතුලේ යවලා BC AND gate එකක් ඇතුලේ යවලා මේ දෙකම OR gate එකක් ඇතුලේ යවුවාම එන ප්‍රතිදානයම තමයි අපිට මෙන්න මේකෙන් මේ ප්‍රකාශනයෙන් එන ප්‍රතිදානය. ඔයාලට දැන් මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඇයි අපි මේක සුළු කිරීමක් විදිහට කරන්න කියලා. අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. හරි මම මාත් එකම ලියා ගන්න. මේක තමයි මගේ දෙවෙනි ගාන. F සමානයි C ධන BC මුළු එකටම බා. හරි. වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. මම පල්ලෙන් ගාන හදන්න ගන්න. මේක අපිට ලියන්න පුළුවන් C ධන. ඔයාලට පේනවා ඇති නේද? මෙතන තනි බා එකක් නේද? මේක කඩා ගන්න පුළුවන්. මේක කඩා ගන්නෙද්දි මම කිව්වා නේද මෙතන ලකුණ මාරු කරනවා කියලා. මෙතන මේ ලකුණ ඩොට් එක තිබ්බේ නැතුණා මෙතන ඩොට් තියෙන්නේ. හරිද? ඒක ඔළුවේ තියාගන්න. ඩොට් එක මාරු වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? එතන ප්ලස් වෙනවා. මේක මොකද්ද? මේකේ න්‍යාය මොකද්ද? මේක D මෝග. හරිද? එතකොට අපිට මේක පේනවා මට මේ ටික මම ලං කරගන්න පුළුවන්. හරි B බා මොම ලියා ගන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලට පේනවා නේද? මම මේක ලං කරගත්තේ ඇයි? මෙතන අපිට පදයක් අපිට හදා ගන්න ඕනේ. C ධන C බා මොකද්ද? 1යි. අපිට මේක ලියන්න පුළුවන් 1 ධන B බා කියලා. මොකද්ද මේකේ න්‍යාය? මේක ප්‍රතිලෝම. මේක ප්‍රතිලෝම න්‍යාය. හරිද? ප්‍රතිලෝම න්‍යාය. හරි එතකොට අපිට මෙතනින් පදයක් හදා ගන්න පුළුවන්. එතකොට 1 plus b bar ඒ කියන්නේ මොකක් හරි එකක් එකතු වුණාම මේක 1යි. මේක තියෙන සරල සාම්‍ය න්‍යායයේ සරල සාම්‍ය හැබැයි මම සරල සාම්‍ය න්‍යායයේ දුන්නේ නැහැ මෙතන 1 plus b bar කියන එකට. ඒ කියන්නේ 1 plus a bar එක ඒත් එකයි කියලා අපි ඒක නෝට් එකට ගිහිල්ලාම හදාගමු. ඔයාලා යන්න සරල සාම්‍ය න්‍යායයකට. එතකොට මෙතන මම මාක් කරලා තියෙන්නේ 1 plus a කියන එක විතරයි. එතකොට 1 plus a bar ඒකත් සමාන වෙන්නේ 1ට. මොකද මොකක් හරි පදයක් එක්ක එකතු වුණොත් ඒක සමාන වෙන්නේ 1ට. හරි. එතකොට අපි බලමු මේ පදේ තව මොනවා හරි සුළු කරන්න තියනවද කියලා. සුළු කරන්න දෙයක් නැහැ එකනේ. එතකොට මේක තමයි අන්තිම උත්තරේ. අපි යන් ඊළඟ ප්‍රශ්නේ හදන්න. හරි. එතකොට අපි යන් තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන කොහොමද යන්නේ? x ගුණ කිරීම x ධන y කියන එක. එතකොට මට මේකේ ඔයාලා වීඩියෝ පෝස්ට් කරලා ගාන හදන්න. දැන් අපි සාමාන්‍ය x ගෙන් ගුණ වුණාට පස්සේ x වර්ගයයි. ඒත් අපි මෙතන අපි බූලිය පුරුසුළු කිරීම වලදී අපි එහෙම ලියන්නේ නැහැ. අපි මේක ලියන්නේ කොහොමද? x කියන එක ඒ කියන්නේ x.x කියන එක මේ තියෙන්නේ. ධන xy. මේ න්‍යාය මොකද්ද? මේක විභේදන න්‍යාය. විභේදන න්‍යාය. හරි. එතකොට ඔයාලට පේනවා මෙතන x ලා දෙකක් තියෙනවා. x ගුණ කිරීම x මොකද්ද? ඒත් x. හරිද? මේ න්‍යාය මොකද්ද? තදේව භාවි. ඔයාලගේ අමතකයි නම් පස්සේ නෝට් එකට ගිහිල්ලා බලන්න මේක එහෙමද වෙන්නේ කියලා. හරිද? ඒ කියන්නේ පද දෙක දැක්ක ගමන් අපි ඒක සුළු කරලා දාමු. එතකොට එහෙම තමයි ලේසි ආයෙ හිත ඉන්න ගියොත් ආයෙ වැඩේ යනවා. එතකොට මම මේකේ x කියන එක එළියට ගන්න. මොකද තනි පදයක් අපිට තියෙන්නේ. දැන් මෙතන කොහොමද එන්නේ? 1 දාන y. මේක කොහොමද? මේක විභේදන න්‍යාය. මේක විභේදන න්‍යාය. විභේදනය කිරීමක් වෙන්නේ. එතකොට මෙතන අපි මොකද්ද? මොකක් හරි එකකට එකක් එකතු වුණා මම කලින් කිව්වා වගේ. එක එකයි. ඒක මොකද්ද? සරල සාම්‍ය. සරල සාම්‍ය. හරි. සරල සාම්‍ය න්‍යාය. හරි. එතකොට මේක කොහොමද? අන්තිම කෑල්ල ලියන්නේ x එකෙන් ගුණ වුණාම xමයි. මේක මොකද්ද? සරල සාම්‍ය. හරිද? එතකොට ඕක විතරයි අන්තිම උත්තරේ අපිට මේකට මේක අන්තිම උත්තරේ විදිහට සලකන්න පුළුවන්. හරි අපි දැනට ගණන් 3ක් ඉවරයි. ඔයාලට මම තව ගණන් 2ක් දෙන්නම්. ඔයාලට වීඩියෝ එක දැන් ඉවර වෙලා ඔයාලට පුළුවන් මේක ප්‍රැක්ටිස් කරන්න. මේක මම මේව ලියන්න. b ධන c b න c මේක එකක්. ඊළඟ ගාන තමයි පස්වෙනි ගාන a b c d මේ ඔක්කොටම බාර් එක ඉන්න. මේ සියල්ලම බාර් එක වෙලා තියෙන්නේ. ඊළඟට 6 වෙනි ගාන. මේ හොඳට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරන්න නැතුව ඔයාලට ඉස්සරහට යන්න අමාරුයි. a + b ධන a
ධන C. A ධන B C. එතකොට මේක කියන්නේ මේ පදේ මේ බව පෙන්වන්න කියලා. ඒ කියන්නේ ඔයාලා මේක සුළු කරලා අන්තිමේදී මේ උත්තරේ එන්න ඕන. ඒ වගේම ගානක් දෙන්නම් මම. 7 වෙනි ගාන A ධන C bar A plus B. මේක 7 වෙනි ගාන. එතකොට ඔයාලට විභාගෙ ගොඩක් වෙලාවට දෙන්නේ බව පෙන්වන්න. ඒ කියන්නේ මේක මේ වගේ සූත්‍ර දීලා ඔයාලට මේක බව පෙන්වන්න තියෙන්නේ. හරි එතකොට මේ ගණන් ටික කරන්න අපි ඊළඟ වීඩියෝ එකේදී අලුත් කොටසකින් හම්බ වෙමු.